all united fulfill wetter. ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙය ආගම්, ජාතීන්, සංස්කෘතීන් සහ ජීවිතයේ සියලුම මාර්ග හරහා සියලුම මිනිසුන් එක් කරන පවිත්‍ර ස්ථානයකි. මෙම පණිවිඩය එකම ආගමකට අයත් නොවේ. මෙය සම්පූර්ණ මානවතාවටම අයත් පණිවිඩයකි. අප උපත ලැබීමට පෙරද මෙලොවින් පිටවීමට පෙරද අප සියලු දෙනා එකම විශ්වයක කොටසකි. එකම කරුණාව සහ කර්ම නීතියට යටත් වූවෙමු. අද අපි ලෝකයේ මහා දිව්‍ය ගුරුන්ගෙන් ලැබුණු සදාකාලික මාර්ග පෙන්වීම් වලට සවන් දෙමු. ඔවුන් අප වෙන් කිරීමට නොව අපගේ හදවත තුළ ආදරය, ප්‍රඥාව සහ සාමය ඉදිරියට ගෙන එමට පැමිණියහ. කොටස 1. බුදුන් වහන්සේ. ප්‍රඥාව සහ කරුණාව. බුදුන් වහන්සේ කියා සිටියේ සෑම ලෝකයකම දුක් ඇති බවත් නිදහස ආරම්භ වන්නේ මනස තුලින් බවත්ය. උන්වහන්සේ කියා සිටියේ වෛරයෙන් වෛරයන් නවතී නැති. වෛරයන් නවත්වන්නේ ආදරයනි. උන්වහන්සේ අපට සිත් සමාධිය, නිවැරදි සිතුවිලි, නිවැරදි කතාව, නිවැරදි ක්‍රියාව යන මාර්ගය පෙන්වා දුන්නා. උන්වහන්සේගේ පණිවිඩය පැහැදිලිය. මනස පාලනය කළහොත් ඔබගේ ඉරණම පාලනය වේ. හදවත පිරිසිදු කළහොත් අනාගත ජීවිතද පිරිසිදු වේ. මනුෂ්‍යයන්ට, සතුන්ට නොපෙනෙන ජීවිතවලද කරුණාව දක්වන්න කියා උන්වහන්සේ ඉගැන්වීය. සියලු දෙනාම උපත හා මරණය අතර එකම චක්‍රයේ ගමන් කරයි. කොටස 2. යේසුස් ක්‍රිස්තුස්. ආදරය සහ සමාව. යේසුස් ක්‍රිස්තුසේ නිබන්ධන රහිත ආදරය ඉගැන්වීය. උන්වහන්සේ කියා සිටියේ ඔබගේ සතුරන්ට ආදරය කරන්න. ඔබට ශාප කරන අයට ආශීර්වාද කරන්න. ඔබට වේදනා දෙන අයට හොඳ කරන්න. සත්‍ය බලය ප්‍රතිශෝධනය නොව සමාවෙන් ලැබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්නා. ඔබ වෙනත් අයකු සුව කළහොත් ඔබමත් සුව වේ. උන්වහන්සේගේ ජීවිතය පෙන්වූයේ ආදරය මරණයත් ජයගන්න පුළුවන් බවත්, කරුණාව ඕනෑම ආයුධයකට වඩා බලවත් බවත්ය. කොටස 3. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්. දයාව සහ සාධාරණය. නබි මුහම්මද්තුමා දයාව, නිහතමානීත්වය සහ සාධාරණය ඉගැන්වීය. උන්වහන්සේ කියා සිටියේ ඔබ අතර හොඳම පුද්ගලයා අනෙක් අයට වැඩිම ප්‍රයෝජනය ගෙන දෙන පුද්ගලයායයි. මහත්මියන්ට, ළමයින්ට, සතුන්ට සහ ස්වභාව ධර්මයට ගෞරව දක්වන්න උන්වහන්සේ ඉගැන්වීය. මනුෂ්‍ය අයිතිවාසිකම ගැන ලෝකය කතා කිරීමටත් පෙර සෑම ක්‍රියාවක්ම සපහන් වන බවත්, කරුණාව ඉරණම තීරණය කරන තරාදිසි තලය බර වැඩි බවත් උන්වහන්සේ ඉගැන්වීය. කොටස 9. ක්‍රිෂ්ණා. කාර්යභාරය සලසමාවලය. ක්‍රිෂ්ණා භගවන් ජීවිතය පවිත්‍ර කාර්යභාරයක් ලෙස ඉගැන්විය. උන්වහන්සේ කියා සිටියේ ඔබගේ කාර්යය සිත් පිරිසිදුව කරන්න. නමුත් ප්‍රතිඵලවලක බැඳී නොසිටින්න. ක්‍රියාව සහ අභ්‍යන්තර සාමය අතර, ලෝකීය ජීවිතය සහ ආත්මික අවබෝධය අතර සමතුලිත භාවය උන්වහන්සේ ඉගැන්විය. අපි ආදරයෙන් ක්‍රියා කළ යුතු, නමුත් ආත්මාර්ථය සහ ලෝභය හදවතින් ඉවත් කළ යුතු බව උන්වහන්සේ සිහිපත් කළා. කොටස 5. මෝසෙස්. නීතිය සහ වගකීම. මෝසෙස්තුමා දිව්‍ය නීති රැගෙන ආවා. ජීවිතයට ගරු කිරීම, සාධාරණය සහ සත්‍යතාව ඉගැන්විය. සදාචාරය නැති නිදහස විනාශයට මග හරින බව උන්වහන්සේ සිහිපත් කළා. කොටස 6. ගුරු නානක්. සමානත්වය සහ සේවය. ගුරු නානක්තුමා සියලු මනුෂ්‍යයන් සමාන බව ඉගැන්විය. උන්වහන්සේ කියා සිටියේ හින්දු නැත, මුස්ලිම් නැත,
අපි සියල්ලෝම මනුෂ්‍යයන්නි. සේවය බෙදා ගැනීම දිනපතා දිව්‍ය මතකය තබා ගැනීම උන්වහන්සේ ඉගැන්විය. ජාතිය වර්ගය සහ සමාජ වෙන්කම් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. කොටස 7 මහාවීර අහිංසාව මහාවීරතුමා ඊතා උසස් අහිංසාව ඉගැන්විය. නොපෙනෙන සුළු ජීවිතද ගෞරවයට ලක් කළ යුතු බව ඉගැන්විය. දැඩි කර්ම බැදීම ඇති කරන බව උන්වහන්සේ ඉගැන්විය. කොටස 8 ලාओසු ස්වභාව ධර්මය සමග සමාධිය ලාओසු ජීවිතය ස්වභාවික ප්‍රවාහය සමග සමාධියෙන් ජීවත් විය යුතු බව ඉගැන්විය. සරල බව නිහතමානීත්වය සාමය උන්වහන්සේ ඉගැන්විය. තරග කිරීම නවත්වන විට සත්‍ය සන්තෝෂය ලැබෙන බව උන්වහන්සේ කියා සිටියේය. කොටස 9 අනෙකුත් මහත් ආත්මයන් ශාන්ත ෆ්‍රැන්සිස් සතුන්ට ආදරය ඉගැන්විය. රූමී ආදමට වඩා ඉහළ දිව්‍ය ආදරය ඉගැන්විය. රමණ මහර්ෂි නිශ්ශබ්දතාව සහ ස්වයන් විමර්ශනය ඉගැන්විය. ආදී ශංකරාචාර්ය සියල්ල එකම සත්‍යයක් බව ඉගැන්විය. සොරස්තර සිතුවිලි වචන ක්‍රියා පිරිසිදු විය යුතු බව ඉගැන්විය. අබ්‍රහාම් දෙවියන් කෙරෙහි විශ්වාසය ඉගැන්විය. නාම වෙනස්, සංස්කෘතිය වෙනස්, පණිවිඩය එකමයි. කොටස 10 විශ්ව සත්‍යය සියලු දිව්‍ය ගුරුන් එකම දේ කියයි. සෑම මනුෂ්‍යයෙකුටම ගෞරව කරන, සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කරන, කෝපය සහ ලෝභය පාලනය කරන, ප්‍රතිශෝධනයට වඩා සමාව තෝරන, සරලව සහ සත්‍යව ජීවත් වන, මරණයට මනස සූදානම් කරන, මරණය පැමිණි විට අප කිසිවක් ගෙන යන්නේ නැත. ධනයත් නැත, බලයත් නැත, අපගේ නාමයවත් නැත. අප ගෙන යන්නේ අපගේ ක්‍රියා, අපගේ අදහස්, අප දුන් ආදරය පමණයි. කොටස 11 මරණයට පෙර ජීවිතය ඔබට හානි කරන අයට ඔබ හානි නොකරන්න. ඒ වෙනුවට ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ පවුල් සඳහා සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. ඔබව පෝෂණය කරන පොළොව ආරක්ෂා කරන්න. ඔබ පිරිසිදු කරන ජලය ආරක්ෂා කරන්න. ඔබ ජීවත් කරන වායුව ආරක්ෂා කරන්න. මෙයයි මෙලොවින් පසු ඔබ සමග යන එකම ආයෝජනය. කොටස 12 All United Fulfill අරමුණ මෙම නාලිකාව සියලු මිනිසුන් එක් කිරීමතයි. නව ආගමක් නිර්මාණය කිරීමත නොව. අපගේ එකම මානවතවය සිහිපත් කිරීමතයි. සාමය, ආරක්ෂාව සහ ගෞරවයෙන් යුත් ලෝකයක් ගොඩනගන්නයි. ඊළඟ පරපුර සඳහා පෘථිවිය ආරක්ෂා කිරීමතයි. අවසාන පණිවිඩය එකම ලෙස ජීවත් වෙමු. එකම පවුලක් ලෙස ජීවත් වෙමු. එකම ග්‍රහය මත සෑම ජීවිතයකටම ගෞරව කරමු. විනාශයට නොව සුවයට යමු. අපගේ අවසාන හුස්ම එන විට සාමයෙන් මෙලොවින් පිටවී ආදරයෙන් විශ්ලයට ආපසු යමු. සවන් දුන්නාට ස්තුතියයි. ඔබගේ හදවත විවෘත කළාට ස්තුතියයි. කරුණාකර මෙම පණිවිඩය අනෙක් අය සමග බෙදාගන්න. All United Fulfill නාලිකාවට දායක වන්න. තවදුරටත් සාමය, එකමුතුව සහ ආත්මික ප්‍රඥාව බෙදාගන්න. පණිවිඩ ඉදිරියේදී පැමිණේ. සියලු සත්වයෝ සුරක්ෂිත වෙත්වා. සියලු මනස් සාමයට පත්වේවා. මෙම ලෝකය කරුණාවෙන් සුව වේවා. සියල්ලෝ එක්ව, සියල්ලෝ සම්පූර්ණව එකට.